හිතන්නකෝ වගේ කාර් එකකට තවත් කාර් එකක් නැත්නම් පොඩි අලියෙක් තියලා ප්‍රෙස් කරනවා කියලා. Dodge Viper ACR Extreme එක high speed එකකින් යද්දි ඒකේ wings වලින් හදන down force එක හරියට අන්න ඒ වගේ. ඉතින් රුචි රෝවා ඉල්ලපු Dodge Viper ACR Extreme එක. ඒ physics පිස්සු වටන කතාව ගැන තමයි අද කතා කරන්න යන්නේ. ACR කියන්නේ American Club Racer කියන එකට. මේක පාරේ යන නීතියෙන් අවසර තියෙන ඒත් ඇත්තටම රේස් ට්‍රැක් එකටම හදපු මුර්ගෙක්. මේකේ තියෙන ලොකුම ආයුධය තමයි aerodynamics. ඒකේ තියෙන අර දැවැන්ත Extreme Aero package එකෙන් පැයට කිලෝමීටර් 285ක වේගකින් යද්දි වාහනේ බාඩම සමානයි. ඒ කියන්නේ කිලෝ 1500කට ආසන්න ඩවුන් ෆෝස් එකක් හදනවා. ඒක තමයි පාරේ යන ප්‍රොඩක්ෂන් කාර් එකක තියෙන වැඩිම ඩවුන් ෆෝස් එක. ඒත් මේ ඩවුන් ෆෝස් එක කන්ට්‍රෝල් කරන්නේ කම්පියුටර් එකකින් නම් නෙමෙයි. Viper එකේ ෆිලොසොෆි එක තමයි pure unfiltered power එක. ඒකේ තියෙන ට්‍රක් එකකගේ ලොකු 8.4 ලීටර් V10 එන්ජින් එකකුයි මැනුවල් ගියර්බොක්ස් එකකුයි විතරයි. ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වගේ දේවල් තිබුණාට ඒක හරියට නිකන් කෝප වුණු සර්පෙක්ව අතින් අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්. ඉතින් මේ අමු ෆෝමියුලා එක කොච්චර සාර්ථකද කිව්වොත් 2017 දී Viper ACR එක ජර්මනි වල Nürburgring race track එකේදී Porsche 918 Spider වගේ කෝටි ගානක hybrid hyper car එකක් පරද්දලා ලැප් රෙකෝඩ් එකක් තිබ්බා. ඒකෙන් පෙන්වුවේ සමහර වෙලාවට ලොකු වින් එකක්, ලොකු එන්ජින් එකක් සහ ලොකු ධෛර්යයක් හයිටෙක් කම්පියුටර්ස් වලට වඩා බලවත් කියලා. ඉතින් Dodge Viper ACR Extreme කියන්නේ ටෙක්නොලොජි එකට නෙමෙයි. pure aerodynamics වලටයි ඩ්‍රයිවර්ගේ ස්කිල් එකටයි මුල් තැන දීපු ඇමරිකන් මසකා ඉතිහාසයේ හදපු නිර්භීතම ඇනලොග් ට්‍රැක් වෙපන් එකක්. ඉතින් ඔයා හිතන විදිහට ට්‍රැක් එකක රජා වෙන්න ඕනේ මොකද්ද? Viper එකේ තියෙන raw power එකයි aerodynamics ද නැත්නම් GTR එකේ තියෙන වගේ smart computer system ද? ඔයාගේ choice එක කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකයේ මේ වගේ ට්‍රැක් වෙපන්ස් ගැන තව දැනගන්න අපේ page follow කරන්න.